සාදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලව ටෙක් වේව්ස් විත් රාසා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය ආසාවෙන් බලන ගොඩක් අය මේවා හදාගන්නේ කොහොමද කියලා හොයන වීඩියෝ එකක්. ඒ තමයි මෙන්න මේ වගේ යෝධ මුහුදු ජීවීන්ගේ වීඩියෝස් හදාගන්න විදිය. මේ YouTube channel එක දිහා ඔයාලට බැලුවම පේනවා කොහොමද මේ YouTubersලා මේ විදිහේ වීඩියෝ අප්ලෝඩ් කරලා views වැඩි කරගෙන තියෙන්නේ කියලා. බලන්න මිලියන ගණන් views යනවා මේ වීඩියෝස් වලට. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ සුපිරි යෝධ මුහුදු ජීවීන්ගේ වීඩියෝස් හදලා YouTube අප්ලෝඩ් කරන්න. කරලා ලේසියෙන්ම මොනටයිස් කරගන්නත් පුළුවන්. ඉතින් මං කියන්නේ පොඩි කාලයක් අරන් ඒ කියන්නේ විනාඩි 5ක් ඇති මේ වගේ වීඩියෝ එකක් හදන්න. ඒ වගේ පොඩි කාලයකින් මෙච්චර views යන වීඩියෝ හදන්න පුළුවන් කියන්නෙම ඔයාලා ඉක්මනින් earn කරන්න පුළුවන් වෙන එක. මම ඔයාලට මුලින්ම සරලව කියලා දෙනවා මේ වගේ වීඩියෝ එකක් හදා ගන්න විදිය. ඉතින් වීඩියෝ එක skip නොකර දිගටම බලන්න. මමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලා සිටිනවා subscribe කරන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපිට අවශ්‍ය වෙන්නේ වීඩියෝ එක ජෙනරේට් කරගන්න කලින් අපි ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න ඕනේ. ඉතින් මේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න යුනික් ප්‍රොම්ප්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ ප්‍රොම්ප්ට් එක ඔයාලට ගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක ඩිස්ක්‍රිප්ෂන් එකකින් අරගෙන ChatGPT එකට දීලා ඔයාලට අවශ්‍ය මුහුදු ජීවියෙක්. එහෙමත් නැත්නම් ඔයාලට අවශ්‍ය සත්වයාගේ නම විතරක් චේන්ජ් කරලා ඔයාලට පුළුවන් ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරගන්න. අපි යමු ChatGPT එකට කොහොමද මේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න ප්‍රොම්ප්ට් එකක් හදාගන්නේ කියලා බලන්න. හරි. එන්නවා මේ විදිහට ChatGPT එකට මම අර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ප්‍රොම්ප්ට් එක අරගෙන copy paste කරගන්න. ඔයා මේ අන්තිමට ඔයාට අවශ්‍ය සත්වයාගේ නම මෙන්න මේ විදිහට type කරගන්න. ඉතින් ඔයාට මේ ජීවීන්ගේ නම් දන්නේ නැත්නම් ඔයාට පුළුවන් Google එකකින් නමක් ගන්න. දැල්ලෙක් ගැන තමයි ජෙනරේට් කරගන්න යන්නේ. හරි. මේ විදිහට මම type කරගෙන පතාගේ නමත් මේ විදිහට type කරගෙන හරි. මෙතන මේ ඊතලේ click කරනවා. ChatGPT එක විසින් මේ විදිහට prompt එකක් අපිට generate කරලා දෙනවා. ඉතින් මේ විදිහට තව සතෙක්ගේ නමක් මම change කරලා මේ විදිහට prompt එකක් generate කරගන්නවා. ඊට පස්සේ ඔයා එන්න මෙන්න මේ Piclumen කියන software එකට. ඉතින් මම කලිනුත් මේ software එක ගැන videos කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ videos උත් බලන්න පුළුවන්. Google එකට ගිහිල්ලා ඔයා search කරන්න Piclumen AI කියලා. එතකොට මෙන්න මේ website එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේ website එකට ඇවිල්ලා ඔයාගේ Gmail එක through මේ website එකට log වෙන්න. එතනින් prompt එක paste කරගන්න. හරි. ඊට පස්සේ මෙතනින් generate කරන්න මේ විදිහට image දෙකක් generate වෙනවා. හරි. ඊට පස්සේ මම අර යෝධ දැල්ලගේ එකත් මේ විදිහට ජෙනරේට් කරගන්නවා. හරි. ඊට පස්සේ මේ විදිහට ලස්සනට ජෙනරේට් කරගෙන අවසානයේ මෙතනින් මම ඩවුන්ලෝඩ් කරගන්නවා මෙන්න මේ ඉමේජ් හතරම. අපි දැන් මේ ඉමේජ් එක වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න ඕනේ. ඉතින් මම ඒකට පාවිච්චි කරන software එක තමයි Hilume software එක. ඉතින් ඔයා Google එකට ඇවිල්ලා search කරගන්න මේ විදිහට. හරි. මේ විදිහට search කරගෙන මෙතන පළවෙනි result එක click කරන්න. හරි. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් sign in වෙන්න පුළුවන්. ඔයා Gmail address එක දීලා මෙතනින් sign in වෙන්න. මම ඉතින් මේ කලින් sign in වෙලා නිසා තමයි මේ profile icon එක මේ විදිහට පෙන්නන්නේ. හරි. ඊට පස්සේ වම් අත පැත්තට ආවම මෙතන තියෙනවා create කියලා option එකක්. ඒක click කරන්න. හරි. click කරාට පස්සේ ඔයාලට මෙතනින් image to video එක මෙතෙන්ට image එක drag and drop කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මෙතන click කරලා image එක මෙතන මේ විදිහට upload කරගන්නවා. ඊට පස්සේ මෙතෙන්ට අපි අර ChatGPT එකේ දුන්න prompt එකක් අපි generate කරගන්න පොඩි script එකක් දුන්නේ. අන්නේ story එක මෙතනට ගෙනල්ලා copy paste කරගන්න. හරි. ඉතින් මම මේ විදිහට copy paste කරගත්තා. හොඳට මතක තියාගන්න මුලින්ම අපිට ChatGPT එකෙන් generate කරලා දුන්න එක නෙමෙයි. අපි ChatGPT එකට දුන්න එක තමයි මෙතෙන්ට paste කරගන්නේ. මෙන්න මේක මේ විදිහට select කරගෙන copy කරගන්න. copy කරලා මෙතනට ඇවිල්ලා paste කරන්න. මේක copy කරගත්තී අර සතාගේ නම අපි සතාට generate වෙන්න ඕන දුන්න සතාගේ නම අදාළ ටික ඒක copy කරගන්න නැතුව තමයි මෙතන paste කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන පහළින් තියෙන generate කියන බටන් එක click කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට generate වෙනවා. හරි. ඉතින් බලන්න වීඩියෝ එක මෙන්න මේ විදිහට generate වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ආසාවෙන් බලන ලස්සන වීඩියෝ එක ඔන්න අපි generate කරලා ඉවරයි. වීඩියෝ එකත් generate කරගමු. හරි. මම පරණ විදිහට මෙතනින් upload image ගිහිල්ලා මේ විදිහට දෙවෙනි අර යෝධ සත්වයාගේ image එක මේ විදිහට upload කරගන්නවා.
අප්ලෝඩ් කරලා කලින් විදියටම ChatGPT එකෙන් prompt එක ගන්න කලින් දුන්න ස්ටෝරි එක අපි මේ විදියට copy paste කරගන්නවා. මෙතන පහලින් තියෙන generate කියන බටන් එක ක්ලික් කරනවා. හරි ඉතින් මේ විදියට වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. මේ තියෙන අපේ පළවෙනි වීඩියෝ එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ විදියට. ඒක අපි මේ විදියට ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ වීඩියෝ ඒකත් මේ විදියට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වීඩියෝ එකට voice එකක්. ඉතින් මම ඒකත් ඔයාලට පැහැදිලිව කියලා දෙන්න. Google එකට ඇවිල්ලා ඔයා search කරන්න Pixabay කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට මේ වීඩියෝ වලට අදාළ voice එක ගන්න. ඉතින් මේ විදියට Google එකට ඇවිල්ලා Pixabay කියලා මේ විදියට type කරගෙන මෙන්න මේ පළවෙනි result එක click කරන්න. click කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහේ interface එකක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මේ දකුණු පැත්තේ තියෙන join වෙන්න පුළුවන්. log වුණාට පස්සේ මෙතන තියෙනවා sound effects කියලා option එකක්. click කරගත්තට පස්සේ ඔයාලා අදාළ sound එක මෙතනින් search කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට search කරගන්න. voice එක අහලා ඔයාලට කැමති voice එකක් මෙතනින් download කරගන්න හැකියාවක් තියෙනවා. මම මෙන්න මේ විදිහට මේ voice එක මෙතනින් download කරගන්නවා. ඊට පස්සේ අර මිනිස්සු කතා කරන සද්දය වෙන මෙන්න මේ විදිහට search කරගන්න crowd of people talking කියලා search කරගන්න. එතනොත් ඔයා කැමති voice එකක් මේ විදිහට download කරගන්න පුළුවන්. මේ විදිහට ඔයා voice එකකුත් download කරගෙන අර වීඩියෝ එකට voice එක add කරගන්න, edit කරගන්න හැටි දන්නවා කියලා මම හිතනවා. CapCut එක use කරලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ලේසියෙන්ම edit කරගන්න. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න දැන්ම අපිව subscribe කරලා තියාගන්න.